දෙවිවරු ගංගා වතුරක් එවුවා කියලා දැනගෙන හිටියද? ග්‍රීක මිත්‍යා කතාවලට අනුව මේ ලෝකෙට ලොකු ගංගා වතුරක් ඇති වෙලා තියෙනවා. මේක තමයි ග්‍රීක ඉතිහාසයේ සිද්ධ වෙච්ච දරුණුම ඛේදවාචකය. මේක කාටවත් නවත්තන්න බැරි වෙනවා. මොකද මේක ඇති කරන්නේ සියුස්. ඒත් ඇයි සියුස් මේ වගේ දෙයක් කරන්නේ? ඒ ගැන අපි අද වීඩියෝෙන් කතා කරමු. මේ කතාව අපේ ප්‍රධාන චරිත දෙක වෙන්නේ ඩියුකේලියන් සහ ෆීරා කියන දෙන්නා. ඩියුකේලියන් කියලා කියන්නේ ප්‍රොමීතියස්ට ඉපදුණු දරුවා. එතකොට ෆීරා කියලා කියන්නේ එපිමීතියස්ටයි පැන්ඩෝරටයි ඉපදුණු දරුවා. මේ කාලේ වෙනකොට මිනිස්සු ඉන්නේ යාළගේ 3 වෙනි යුගයේ. ඒ කියන්නේ බ්‍රෝන්ස් ඒජ් එකේ. මේක තමයි ලෝකඩ යුගයේ විදිහට හඳුන්වන්නේ. මේ වෙනකොට මෙයාලා තවත් යුගයන් දෙකක් පහු කරලා ආවිලා තියෙන්නේ. පළවෙනි යුගය හඳුන්වන්නේ ගෝල්ඩන් ඒජ් එක. එහෙමත් නැත්නම් රන් වන් යුගය කියලා. ඒකට දෙවෙනි ඒජ් එක තමයි සිල්වර් ඒජ් එක. ඒ කියන්නේ රිදී වන් යුගය. දැන් අපි කතා කරන තුන්වෙනි ඒජ් එක තමයි ලෝකඩ යුගය. එහෙමත් නැත්නම් බ්‍රෝන්ස් ඒජ් එක. හැබැයි මේක මිනිස්සුන්ට හොඳ කාලයක් නෙමෙයි. මොකද තුන්වෙනි යුගයේදී මිනිස්සු ටිකක් වෙනස් වෙලා තිබ්බා. මොකද පැන්ඩෝරාගේ වාජනයෙන් එළියට ආපු අඳුරු බලවේග නිසා මිනිස්සු ගොඩක් දරුණු වෙලා ලෙඩ රෝග පැතිරලා මේ වගේ ගොඩක් වෙනස්කම් වල භාජනය වෙලා තිබ්බා. මේ නිසා මිනිස්සු එක එක්කෙනාට විරුද්ධව යුද්ධ කරන්නත් පටන් අරන් තිබ්බා. ඒ වගේ මෙයාලා දෙවිවරු අදහන එකත් ටික ටික නවත්තන්න අරගෙන තිබ්බා. මේ නිසා මේ හැමදේම නවත්තන්න හිතාගෙන තමයි සියුස් මේ ලෝකෙට මහා ගංගා වතුරක් එවන්න තීරණය කරන්නේ. කාලය හරි කියලා තේරුණාට පස්සේ සියුස් කරන්නේ මේ මුළු ලෝකයම අඳුරු වලාවකින් වහලා මේ ලෝකෙට මහා වැස්සක් ඇති කරනවා. ඊට පස්සේ තමන්ගේ සහෝදරයා වුණු පොසයිඩන් ලව්වා මේ ලෝකෙට මහා භූමිකම්පාවක් ඇති කරනවා. ග්‍රීක මිත්‍යා කතාවල තියෙන විදිහට පොසයිඩන් තමන්ගේ ත්‍රිශූලයෙන් මේ ලෝකයට ගහලා මේ මහ මුහුද ගොඩබිමට ඇරලා තියෙනවා. මේකෙන් මේ ලෝකයේ වැහෙන තරමේ ලොකු ගංගා වතුරක් ඇති වෙලා තියෙනවා. මේකට තමයි ග්‍රීක මිත්‍යා කතාවල The Great Flood එහෙමත් නැත්නම් මහා ජල ගැල්ම කියලා කියන්නේ. මේකෙන් බේරෙන්න පුළුවන් වෙන්නේ ඩියුකේලියන්ටයි ෆීරාටයි විතරයි. ඒත් ඒ කොහොමද? ඔයාලා දන්නවනේ ප්‍රොමේතියස් අනාගතය කියන්න පුළුවන් කියලා. දන්නව නේද? මේ නිසා මෙයා ඩියුකේලියන්ට කලින්ම මේ ගංගා වතුර ගැන අනුතුරු අඟවලා තිබ්බා. මේ නිසා ඩියුකේලියන් ෆීරා එකතු වෙලා මේකට විශාල නැවක් නිර්මාණය කරනවා. මේ මහා ගංගා වතුර සහ වැස්ස අඛණ්ඩව දින 9ක් පුරාවටත් රාත්‍රී 9ක් පුරාවටත් පැවතිලා තියෙනවා. මුළු ලෝකෙම වතුරෙන් යට වෙලා තියෙද්දි මේ ගංගා වතුරෙන් තුන්වෙනි යුගයේ හිටපු හැම මිනිස්සෙක්ම නැති වෙලා තියෙනවා. ඉතුරු වෙන්නේ ඩියුකේලියන් සහ ෆීරා කියන දෙන්න විතරයි. අන්තිමේදී ගංගා වතුර ටික ටික අඩු වුණාම ඩියුකේලියන්ගේ ෆීරාගේ බෝට්ටුව එක කන්දක් ළඟ නතර වෙනවා. මේ කන්ද හඳුන්වන්නේ පානසස් කඳුකරය කියලා. මෙතනදී මෙයාලට එක දේවස්ථානයක් හම්බෙනවා. මේ දේවස්ථානය අයිති වෙන්නේ තේමිස් කියන දෙවගණට. මෙයා තමයි යුක්තියට සහ සාධාරණත්වයට අධිපති දෙවගණ. මෙයා සියුස්ගේ ලොකු අම්මා හරිද? මෙතනදී ඩියුකේලියන් සහ ෆීරා එකතු වෙලා තේමිස් දෙවගණට යාඥා කරන්න ගන්නවා. ගංගා වතුරෙන් විනාශ වුණු මනුෂ්‍ය වර්ගයව ආයෙත් බිහි කරන්න උපකාර ඉල්ලනවා. මොකද ඩියුකේලියන් ෆීරා කියලා කියන්නේ වයසක ජෝඩුව. මෙයාලට මේ නිසා අලුත් පරම්පරාව බිහි කරන්න කිසිම ශක්තියක් සහ හැකියාවක් නැහැ. මේ නිසා තමයි මෙයාලා යුක්තියට අධිපති දෙවගණකින් උපකාර ඉල්ලන්නේ. මෙයාලගේ යාඥාවලට පිළිතුරක් විදිහට යුක්තියට අධිපති තේමිස් දෙවගණ මෙයාලගේ ඉදිරියේ පෙනී ඉඳලා තියෙනවා. ඊට පස්සේ මෙයාලට එක අභිරහස් උපදෙසක් ලබා දීලා තියෙනවා. ඒ තමයි මවගේ යටකටු ඔබ පිටුපසට විසි කරන්න කියලා. ඇත්තටම මේ කියන්නේ මොකද්ද? මේ ප්‍රශ්නේ ඩියුකේලියන්ටයි ෆීරාටයි තිබ්බා. ඊට පස්සේ තමයි මෙයාලා තේරුම් ගන්නේ මේ කතා කරන්නේ එයාලගේ අම්මා ගැන නෙමෙයි. මේ කතා කරන්නේ ගායා දෙවගණ ගැන කියලා. මොකද ගායා දෙවගණ තමයි සෑම ජීවියෙක්ගේම මව විදිහට හඳුන්වන්නේ. දැන් මවගේ පාට් එක නම් හරි. දැන් එතකොට මෙයාගේ අටකටු හොයාගන්නේ කොහොමද? මෙතනදී මෙයාලට තේරෙනවා මේ ගායාගේ අටකටු කියලා කියන්නේ මේ පොළවේ තියෙන සාමාන්‍ය ගල් වලට කියලා. ඉතින් මෙයාලා කරන්නේ මේ පොළවේ තියෙන ගල් එකින් එක අරගෙන මෙයාලගේ පිටිපස්සට විසි කරන එක. මේ විසි කරන ගල් වලින් තමයි මේ ලෝකෙට ආයෙත් මිනිස්සුයන්ව බිහි වෙන්නේ. ඩියුකේලියන් විසි කරපු ගල් වලින් මේ ලෝකෙට පිරිමි අයත්, ෆීරා විසි කරපු ගල් වලින් මේ ලෝකෙට ගැහැණු අයත් නිර්මාණය වෙනවා. මේ තමයි මිනිස්සුන්ගේ 4 වෙනි යුගය. මේ යුගය හඳුන්වන්නේ වීරයින්ගේ යුගය විදිහට. මොකද මේ යුගයේ තමයි ග්‍රීක වීරයන්ගේ සහ අඩදෙවිවරුන්ගේ ආරම්භය සිද්ධ වෙන්නේ.
අපි ඒ දේවල් ගැන ඉස්සරහට කතා කරමු. එතකම් සබස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් සෙට් වෙමු.